හොඳයි. ඔබතුමීම සඳහන් කළා අර පසුගිය සමයේදී පීඩාවට ලක් වූ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. ලසන්ත වික්‍රමතුංග ඊට පස්සේ ප්‍රගීත් එක්නැලිගොඩ ආතක වෙලා ඉන්න මේක නම් ගණනාවක් තියෙනවා. කීත් නොයාට පහර දීම, නාවල් පෙරේරා, එතකොට නම් ගණනාවක් කියන්න පුළුවන් පොද්දර ජයන්ත. එතකොට මේ අය සම්බන්ධයෙන් මේ පරීක්ෂණ සම්බන්ධයෙන් තාමත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඔබේ ආණ්ඩුව බලයට ආවා වුණත් ඒ විමර්ශන සම්බන්ධයෙන් යම්කිසි බලපෑමක් යම්කිසි ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විදියට. අනිවාර්යයෙන්ම ඒක ජනමාධ්‍ය අමාත්‍යාංශය විදිහට වඩා අධිකාරයක් නෙමෙයි. නමුත් අපි මේක ඉක්මන් කරලා දෙන්න. අපි මේ හැම දෙයක්ම කරන්නේ නීතිමය රාමුවකට යටත්ව. එතකොට අපිට අපි සමහර වෙලාවට වෙනුවෙන් නගපු අනිවාර්යයෙන් ඔබ බලයට එමටත් අනිවාර්යයෙන්ම සත්‍ය අපි දන්නවා වුණත් අපිට නීතිමය රාමුවෙන් පිටපැනලා මේකේ ප්‍රගතියක් කරා යන්න බෑ. ඒ නිසා අපි පුරුන්දුණු විදිහටම අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අර පහුගිය කාලයක වහලා තිබිච්ච අති බහුතරයක් අපරාධ විමර්ශන කටයුතු අපි ආයෙ පටන් ගත්තා. මෙතෙන්දී මූලිකවම කියන්න ඕනේ මේ අපරාධවලට සම්බන්ධයයි අපි හිතන සමහර අය රාජ්‍ය පාලනයේ හිටියා පහුගිය කාලේ. මේ අපරාධ ඇත්තටම ගත්තොත් අවුරුදු 20ක් විතර පරණ ඒවත් තියෙනවා. ඊට වඩා ඒවත් ඇති. ඊට පස්සේ ආපු ඒවත් තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ ආපු කාලය තුල ওই අපරාධවලට සැක කරන අය බලයේ ඉඳී හිටියා. ඒ පරීක්ෂණ යට ගැහුවා සහ වැදගත්ම කාරණේ ඒවයි තියෙන සාක්ෂි විනාශ කරන. එහෙම පසුබිමක තමයි අපි බලයටපත් වෙන්නේ. එතකොට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේක ජනමාධ්‍යවේදීන්ට විතරක් වෙන අභියෝගයකුත් නෙමෙයි වෙනත් ආකාරයේ ඝාතන රැල්ලකුත් තිබුණා. මානව හිමිකම් ක්‍රියාකාරීන් විශාල වශයෙන් ඝාතනය වුණා, ප්‍රහාරයන්ට ලක් වුණා. එතකොට මේ සාක්ෂි යටගහපු විනාශ කරපු පසුබිමක් තුල අපි කොහොමද නීතිය රාමුව ඇතුලේ මේවා අරගෙන යන්නේ? දැන් මේ වෙනකොට ජනමාධ්‍යවේදීනුත් ඇතුළුව ඉතා විශාල ප්‍රමාණයක ෆයිල් ආපහු අපි රීಓපන් කරලා තියෙනවා. වැදගත්ම දේ ඊටත් වඩා වැදගත්ම දේ තමයි පොලිසියට මෙච්චර කාලයකට පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියන්නේ මේ කිසිදු ආයතනයකට ස්වාධීනව ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබුණේ නැහැ පහුගිය කාලේ. ඒවා හැම එකක්ම ක්‍රියාත්මක වුණේ තිබුණු රජයේ බලපෑම් වලට යටත්ව. අපි වැදගත්ම දේ තමයි ඔබට පේනවා ඇති මේ දවස්වල දේවල් සිද්ධ වෙන දේවලුත් එක්ක නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන දැන් ස්වාධීනව වැඩ කරනවා. ඒ නිසා අපිට සහතිකයක් තියෙනවා මේ තියෙන නීතිමය රාමුව ඇතුලේ මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මේ අපි නැවත අරපු ෆයිල් ටික අරගෙන ඉක්මනටම යුක්තිය ළඟා කර දෙයි කියලා. අපිත් ඒ ගැන බලන් ඉන්නවා. බොහෝ ජනමාධ්‍යවේදීන් ඇතුළු මහ ජනතාවත් ඒ ගැන බලාගෙන ඉන්න අපේක්ෂාවෙන්.